ඒකකයක් ඇති නමුත් මානයක් නොමැති පහත සඳහන් භෞතික රාශිය කුමක්ද? ප්ලාන්ක් නියතය, පෘෂ්ඨිඝාතතිය, ශක්තිය, සාපේක්ෂ ප්‍රවේගය, ධ්වනි ත්‍රිව්‍යතා මට්ටම. හරි අපි එකින් එක බලමු මේවා ඒකක හා මාන කොහොමද තියෙන්නේ කියලා අපි බලමු. ප්ලාන්ක් නියතය ගත්තට පස්සේ ප්ලාන්ක් නියතය කියලා කියන්නේ ෆෝටෝන් එක. දැන් මේ සමීකරණය තියෙන්නේ. මේ E = hf කියන සමීකරණය මේ h කියන එකට තමයි ප්ලාන්ක් නියතය කියලා කියන්නේ. ඒතර ප්ලාන්ක් නියතය කියලා කියන්නේ ෆෝටෝන් එක ශක්තිය එම ෆෝටෝනයට අදාළ තරංගයේ සංඛ්‍යාතයට දරන අනුපාතය දක්වන නියතයයි. ඒ කියන්නේ මේ h උක්ත කරාම h මෙහෙම උක්ත කරාම මේ f කියන එක e බෙදීම f වෙනවනේ. හරිද? එතකොට මේ ඒක තමයි ප්ලාන්ක් නියතය කියලා කියන්නේ. මේ තියෙන්නේ 6.62 6.7.1 වැඩි ක්‍රම 1034 ජූල් තත්පර. හරිද? එතකොට මේ h වල අපි ඒකක සහ මාන බලමු. හරි? e කියන්නේ ෆෝටෝන් එක ශක්තිය, f කියන්නේ සංඛ්‍යාතය, h ප්ලාන්ක් නියතය. හරි. එතකොට මෙහෙම h උක්ත කරගත්තට පස්සේ ශක්තිය බෙදීම සංඛ්‍යාතයේ විදිහට තමයි මේ සමීකරණේ තියෙන්නේ. ශක්තිය ඒකක සංඛ්‍යාත ඒකක වලින් බෙදලා ප්ලාන්ක් නියතය ඒකක අපිට හොයාගන්න පුළුවන්. එතකොට ශක්තියට අපිට මෙතන කයිනටික් එනර්ජි චාලක ශක්තිය භාගයෙන් v වර්ගය ගන්න පුළුවන්. විවිධාකාර ශක්තියන් තියෙනවා. ශක්තිය මයින්නේ ජූල් වලින්. ඉතින් ජූල් වලින් ලියා ගන්න නැතුව මේ කිලෝග්‍රෑම් මීටර තත්පර වලින් ලියා ගත්තම ලේසි මාන ටිකත් අපිට කෙලින්ම හදා ගන්න පුළුවන්. ඉතින් චාලක ශක්තියෙන් ගමු. විභව ශක්තියෙන් ගත්තා, තාප ශක්තිය, ආලෝක ශක්තිය, ධ්වනි ශක්තිය, රසායනික මොන ශක්තියෙන් ගත්තා ජූල් වලින්. ඉතින් මේ එකකම තමයි ඉතින් ඒවටම කන්වර්ට් කරගන්න පුළුවන්. හරි භාගය mv වර්ගයේ කෙනෙක් ගත්තට පස්සේ මේකෙන් යුනිට් ටික හදාගනිද්දි m කියන එක කිලෝග්‍රෑම් ස්කන්ධය මයින කිලෝග්‍රෑම් වලින් v වර්ගය තත්පරයකට මීටර වල වර්ගය. එතකොට කිලෝග්‍රෑම් වර්ග මීටර තත්පර ඍණ දෙවෙනි බලය. තත්පර වර්ගයකට තත්පර ඍණ දෙවෙනි. මේක තමයි ශක්තිය මයින ඒකකය. ශක්තිය දාලා ඊට පස්සේ සංඛ්‍යාතය. දැන් සංඛ්‍යාතය කියන්නේ මොකක්ද? සංඛ්‍යාතය මයින හර්ට්ස් වලින්. හර්ට්ස් කියලා කියන්නේ මොකක්ද? 1 cycle per second. ඒ කියන්නේ තප්පරයකට කරගෙන වට ගන්න. දැන් අපි කවුරු කිව්වොත් එimhe බයිසිකලයක රෝදයක් හර්ට්ස් 10කින් කරගෙනවා. ඒ කියන්නේ තත්පරයකට වට 10ක් කරගෙනවා. තත්පරය එකකට වට 10ක්. ඒ කියන්නේ කරගෙන වට ගන්න. නැත්නම් කරගෙන වට ගන්න කාලෙන් බෙදන්න ඕනේ. ඒක තමයි සංඛ්‍යාතය කියන්නේ. එතකොට තත්පර එකකට කරගෙන වට ගන්න එනවා. එතකොට ඒකක වෙන්නේ තත්පරයකට s ඍණ 1. එතකොට s ඍණ 1 යට දැම්මට පස්සේ මේ s ඍණ 2ට මේ s ඍණ 1 කැපුවම එක ඍණ 1ක් ඉතුරු වෙනවා. එහෙම නැත්නම් s ඍණ 1 කියන එක උඩට ගෙනිච්චම ධන 1 වෙනවා. ධන 1යි ඍණ 2යි දර්ශක සුළු වෙලා ගිහින් ඍණ 1 වෙනවා. කිලෝග්‍රෑම් වර්ග මීටර තත්පරයකට විදිහට ඒකක එනවා. ඉතින් මේවා බලාගෙනම මාන ලියා ගන්න පුළුවන්. නැතුව අමුතුවෙන් මේ ආය මාන ව්‍යුත්පන්න කර ඉන්න ඕනේ නැහැ. මම මේ කිලෝග්‍රෑම් මීටර තත්පර වලින් මේකක හදාගත්තේ මාන ගන්න ලේසියින්දා. හරිද? එතකොට කිලෝග්‍රෑම් කියන්නේ ස්කන්ධයක්. ස්කන්ධය මනින්නේ ස්කන්ධය කියන්නේ මෑස්. ඒතර මානය m මෑස්. හොඳේ m අකුරනේ. m කියන්නේ මීටර දිගක්. එතකොට ඒකේ වර්ගය තියෙනවා. එතකොට වර්ගය දිග කියන්නේ length l අකුර. කාලය තත්පර වලින් මේ තත්පර තියෙන කියන්නේ කාලයක් මේ ඍණ 1. ඍණ 1 බලයේ විදිහටම තියලා time t. හරි කෙලින්ම බල හැමම තියෙද්දි මේවට අදාළ කරන මාන ටික ලියාගෙන යන්න තියෙන්නේ. හරිද? ඒක තමයි ප්ලාන්ක් නියතයේ මාන. ඒ කියන්නේ ප්ලාන්ක් නියතයට ඒකක හා මාන තියෙනවා. හරිද? ඒ කියන්නේ ඒක නෙමෙයි උත්තරේ. දැන් අපෙන් අහන්නේ මාන මොකක්ද ඇහුවේ මේ ඒකකයක් තියෙන මාන නැති එකනේ. ඔව්. හරි ඒ කියන්නේ මේක නෙමෙයි උත්තරේ. පෘෂ්ඨිඝාතතිය ඊළඟ උත්තරය. පෘෂ්ඨිඝාතතිය surface tension gamma. පෘෂ්ඨිඝාතතිය කියලා කියන්නේ මොකද්ද? පෘෂ්ඨිඝාතතිය කියන්නේ නිශ්චල ද්‍රවයක මතු පිට ස්තරයේ ඒකීය දිගක් මත එම දිගට ලම්බකව එක් පැත්තකට ද්‍රවය මගින්ම ක්‍රියාත්මක වෙන බලයයි. හරි. දැන් මේ තියෙන වතුර වීදුරුවක්. මේ වතුර වීදුරුවේ මේ තියෙන උඩ තියෙන ස්තරය. හරි. මේ උඩ තියෙන ස්තරයේ තියෙන අණු ටික හරියට නිකන් net එකක් වගේ එකිනෙකා මත මේ බල හදාගෙන තමයි බැලන්ස් වෙලා ඉන්නේ.
හරි ඒක තමයි ඔය සත්තුන්ට එහෙම ඔකුඩ අර සමහර පොඩි සත්තුන්ට එහෙම ඔකුඩ මේ දැල් පෙනෙත්තක් එහෙම තිබ්බම පා වෙනවා දැකලා ඇති. එහෙම ඉන්න පුළුවන් උනේ. මේ විවරණය ගත්තට පස්සේ මම අනිත් අය ඕනතරම් MCQ විවරණ කරනවා දැකලා තියෙනවා. නිකම්ම කිලිම උත්තරේ කියගෙන යනවා. ඉතින් එහෙම වැඩක් නැහැ. මම හිතුවා ටිකක් තියරි කියලා දෙන්න. එහෙම තියරි විවරණයි ඔක්කොම. මොකද A level paper එක ගත්තට පස්සේ සම්පූර්ණ සිලබස් එකම අවුරුදු දෙකක් සිලබස් එකකින් තනින් තනින් අහනවා. එතකොට සම්පූර්ණ තියරි ටික පැහැදිලි කරන්න බෑ. නමුත් අනිත් අයට වඩා ඩීප් ටිකක් MCQ එක ටිකක් පැහැදිලි කරන්න ඕනි කියලා මට හිතුණා. අනිත් අය කරන විදිහටම කළා වැඩක් නැහැ නේ. එතන ඕන තරම් තියෙනවනේ MCQ විවරණ. මේ විදිහට මං හිතුවා මේ ටිකක් ගැඹුරට කරන්න කියලා. හරි එතකොට දැන් මෙහෙම මේ ද්‍රව මෙහෙම ස්තරේ AB කියලා අපි මෙහෙම රේඛාවක් ගන්නවා. ඒක දිගේ L. එතකොට ඒක දිගේ අණු සෙට් එකක් තියෙනවනේ. ඒ සෙට් එක මත මේ ද්‍රවයේ මේ ස්තරේ තියෙන අනිත් අණු මගින් මේ පැත්තට මෙහෙම අදිනවා. ඒ AB කියන රේඛාව දිගේ තියෙන අණු ටික. F කියලා බලයක් දීලා අදිනවා කියලා හිතමු. මේ L දිගේ තියෙන ටික. අනිත් පැත්තට F කියලා බලයක් දීලා මේ පැත්තටත් අදිනවා. ඒතර ඔය දෙක බැලන්ස් වෙලා තියෙන්නේ. නමුත් අපිට පුළුවන් එක පැත්තකට විතරක් තියෙන බලය ගන්න. F කියලා ගන්න පුළුවන්. ඒ ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ L කියන දිගේ. ඒතර මොකක්ද කියන්නේ? ඒකීය දිගක් මත බලය. ඒකීය දිගක් මත ක්‍රියාත්මක වෙන බලය තමයි පෘෂ්ඨික ආතතිය කියලා කියන්නේ. එතකොට නිව්ටන් බෙදීම මීටර. නිව්ටන් කියන එක අපිට ලියා ගන්න පුළුවන් F සමාන ma වල m කියන්නේ කිලෝග්‍රෑම්, a කියන්නේ තත්පර වර්ගයකට මීටර. ත්වරණය ස්කන්ධය. ඊට පස්සේ මීටර වලින් බෙදනවා. ඊට පස්සේ මීටරට මීටර කැපිලා යනවා. තත්පර වර්ගයකට කිලෝග්‍රෑම් කියලා එනවා. දැන් කලින් වගේ මේක දිහා බලාගෙනම අපිට මාන ලියා ගන්නත් පුළුවන්. කිලෝග්‍රෑම් කියන්නේ මාස් දැම්මා. තත්පර තියෙනවා ඍණ දෙවෙනි බලය. තත්පර කියන ටයිම් t දැම්මා. mt ඍණ දෙක විදියට මාන එනවා. හරිද? පෘෂ්ඨික ආතතිය t නිව්ටන් මීටරයට F ක්‍රියා කරන බලය නිව්ටන් L බලය ක්‍රියා කරන දිග මීටර. හරි. ඒ කියන්නේ පෘෂ්ඨික ආතතියටත් ඒක හා මාන තියෙනවා. හරි. ඒ කියන්නේ මේ වැඩි හරියන්නේ නැහැ. මේක නෙමෙයි උත්තරේ. අපි ඊළඟට යමු ශක්තිය. ශක්තිය එනර්ජි. ශක්තිය කියලා කියන්නේ මොකද්ද? ශක්තිය කියන්නේ කාර්ය කිරීමට ඇති හැකියාව. දැන් අපිට උනත් දෙයක් කරන්න ශක්තියක් තියෙන්න ඕනි කියලා කියනෝනේ. දැන් අපිට උනත් මොකක් හරි කාර්යයක් කරන්න දැන් මේ කතා කරන්න උනත් ශක්තිය තියෙන්න ඕනි. ශක්තියක් නැතුව අපිට දෙයක් කරන්න බෑ. දැන් මේ උදාහරණයක් විදිහට මේ රූපේ තියෙනවා නිල් පාට බෝලයක් තියෙනවා. මේක ස්කන්ධයේ m ප්‍රවේගයක් තියෙනවා v කියලා ප්‍රවේගයක්. එතකොට අපි කියනවා මේ v ප්‍රවේගයකින් m කියලා ස්කන්ධයක් මෙහෙම ගමන් කරද්දි මෙයාට මේ චාලක ශක්තියක් තියෙනවා කියලා අපි කියනවා. ඒ ශක්තිය තියෙනවා කියලා කියන්නේ යාට දෙයක් කරන්න පුළුවන් කියන එක. ඉතින් මෙයාට පුළුවන් දැන් අපි හිතමු මේ ගිහිල්ලා වීදුරුවක වැදුනා කියලා. ඒතර වීදුරුව බිඳින්න මෙයාට පුළුවන්. නැත්නම් මේ වගේම බෝලයක වැදුනොත් ඒ බෝලයට ආයෙ තල්ලුවක් දෙන්න මෙයාට පුළුවන්. ඒ කියන්නේ අන්න ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. ඒකට තමයි දෙයක් කිරීමට ඇති හැකියාව තමයි ශක්තිය කියලා කියන්නේ. ඒතකොට මෙතන චාලක ශක්තිය අපි ගන්නේ භාගයක් mv වර්ගයෙන්. ස්කන්ධය සහ ප්‍රවේගයේ වර්ගය. kinetic energy. ඒකක ඉතින් සමීකරණයට ඒකක ආදේශ කරලම ගන්න පුළුවන්. ස්කන්ධය මයින් කිලෝග්‍රෑම් වලින් v කියන එක තත්පරයකට මීටර වලින් m යට s එතකොට කිලෝග්‍රෑම් වර්ග මීටර එනවා. තත්පර ඍණ දෙවෙනි බලය එනවා. මේ ටිකට තමයි අපි ජූල් කියලා ඔය කියන්නේ. කලිනුත් අපි කතා කරා මේක. ඉතින් මේ ටික ලියන්න අමාරු හින්දා මේ ටික වෙනුවට ජූල් කියලා මෙහෙම එකක් දානවා. එච්චරයි. හරි. එතකොට මේ ටික දිහා බලාගෙනම මානත් ලියා ගන්න පුළුවන්. කිලෝග්‍රෑම් කියන්නේ මාස්. ඒකේ පළවෙනි බලයක් තියෙන්නේ. මීටර කියන්නේ දිග ලෙන්ත් දෙවෙනි බලයක් තියෙනවා. තත්පර t ටයිම් ඍණ දෙවෙනි බලයක් තියෙනවා. මෙහෙම ලියන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඉතින් වෙන වැඩක් නැත්නම් මේ විදිහට ව්‍යුත්පන්න කරගෙන වෙන්නත් පුළුවන්. හරි. ඉතින් ඒ කියන්නේ ඒකක හමාන තියෙනවා. හරි. ශක්තියට ඒකක හමාන තියෙනවා. අපි ඊළඟ එකට යන එකත් හරියන්නේ නැහැ වැඩේ. සාපේක්ෂ ප්‍රවේගය. ඔන්න මේක තමයි පොයින්ට් එක. එතකොට මේ සාපේක්ෂ ප්‍රවේගය කියන එකට ගොඩක් කට්ටිය මේ පටල ගැනීමක් කරලා දෙනවා. මෙන්න මේ සාපේක්ෂ ඝනත්වය කියන එකට ඒකක නැහැ. හරිද? මොකද ඒකට හේතුව සාපේක්ෂ ඝනත්වය කියලා කියන්නේ යම්කිසි මොකක් හරි දෙයක ඝනත්වය, පදාර්ථයක මොකක් හරි ලික්විඩ් එකක ඝනත්වය අපි ජලයේ ඝනත්වයෙන් බෙදනවා. ජලයේ ඝනත්වය 1000යිනේ. ඒතර සාපේක්ෂ ඝනත්වය දැන් අපි රසදිය ඝනත්වය ගත්තට පස්සේ රසදිය ඝනත්වය 13600යි. ඝන මීටරයට කිලෝග්‍රෑම්. එතකොට ඒක ජලයේ ඝනත්වයෙන් බෙදුවම එන්නේ 13.6යි. 10න් බෙදන්නනේ තියෙන්නේ. 10න් බෙදුවම 13.6යි.
එතකොට මොකද වෙන්නේ සාපේක්ෂ ඝනත්වය වගේකදී මේ ඝන මීටරයට කිලෝග්‍රෑම් කියන මේ යුනිට් එක කැපිලා යනවා. ඒතර සාපේක්ෂ ඝනත්වය වගේකට ඒකකයක් නෑ කියන්න පුළුවන්. නැත්නම් ඒකක කැපිලා යනවා කියලා කියන්න පුළුවන්. නමුත් දැන් මම මේ මෙතනත් එක පැහැදිලි කරලා තියෙන්නේ යම්කිසි ඒකක දෙකක් යම්කිසි භෞතික රාශීන් දෙකක් එකතු කරාම අඩු කරාම එකතු කිරීමකදී හෝ අඩු කිරීමකදී ඒකකයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් නිව්ටන් 10ට නිව්ටන් 10ක් එකතු කරාම නිව්ටන් 20යි. නිව්ටන් 15කින් නිව්ටන් 10ක් අඩු කරාම නිව්ටන් 5යි. නිව්ටන් කියන එකට වෙනසක් වෙන්නේ නැහැ. නමුත් මෙහෙම බෙදීමකදී ಗುಣ කිරීමකදී ඒ වගේ දෙයකදී දැන් මෙතන 10යි නිව්ටන් 10 නිව්ටන් වලින් බෙදලා තියෙනවා. එතකොට අපිට නිව්ටන් කියලා ලියන්න බෑ. නිව්ටන්ට නිව්ටන් කැපිලා යනවනේ. හරිද? එතකොට ಗುಣ කිරීමකදී 10 නිව්ටන් 10 නිව්ටන් වලින් ಗುಣ කරාම නිව්ටන් වර්ගයක් එනවා. එකතු කිරීම අඩු කිරීම වගේ නෙමෙයි බෙදීම ಗುಣ කිරීම. දැන් සාපේක්ෂ ප්‍රවේගයකදී මේ බෙදීමක් ಗುಣ කිරීමක් වෙන්නේ නැහැ. ඒකේ වෙන්නේ සාපේක්ෂ ප්‍රවේගය කියලා කියන්නේ සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ එක් වස්තුවකට සාපේක්ෂව තවත් වස්තුවක් ගමන් කරන ප්‍රවේගය. හරිද? දැන් මෙතන 100 කෙනෙක් හිටගෙන ඉන්නවා. එයාගේ පැත්තට නිල් පාට කාර් එකක් එනවා. පිටිපස්සෙන් එනවා තව කාර් එකක් රතු පාට. මෙයා ඉන්නේ 3කින්, මෙයා ඉන්නේ 5කින්. තප්පරයකට මීටර. හරිද? එතකොට සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ මේ එක එක්කෙනාට පේන ප්‍රවේගය. හරිද? දැන් උදාහරණයක් විදිහට මේ 100ට පේන්නේ මෙයා 3කින් එනවා වගේ. මෙයා මේ පැත්තෙන් 5කින් එනවා වගේ. නමුත් මේ නිල් පාට කාර් එක ඇතුළේ ඉන්න පුද්ගලයාට මොකද වෙන්නේ? කොහොමද වෙන්නේ? ඒ කියන්නේ දැන් අපි හිතුවොත් දැන් අපි කාර් එක යනකොට අපි බස් එක හරි යනකොට අපි කාර් එක ඇතුලේ එහෙම නැත්නම් බස් එක ඇතුලේ නිශ්චලව ඉන්නවා. හරිද? එතකොට අපිට පේන්නේ මේ පාරේ ඉන්න මිනිස්සු අනිත් පැත්තට යනවා වගේ. අපි වාහනයක් ඇතුලේ ඉද්දි ඒගොල්ලෝ අනිත් පැත්තට යනවා වගේ තමයි බස් වලට පාරේ නවත්තලා තියෙන වාහන පාරේ ඉන්න මිනිස්සු අනිත් පැත්තට යනවා වගේ තමයි අපිට පේන්නේ. අපි ඉස්සරහට යනවා. ඉතින් පාරේ ඉන්න අයට පේන්නේ අපේ වාහනේ ඒගොල්ලන්ව පාස් කරගෙන යනවා වගේ. ඉතින් අර එක එක්කෙනා ඉන්න තැන අනුව සිද්ධ වෙන දේවල් දකින්න දේවල් සාපේක්ෂයි. පේන විදිය වෙනස්. ඉතින් මේ නිල් පාට කාර් එක ඇතුළේ ඉන්න මනුස්සයට පේන්නේ මේ 100 හිටගෙන නිකම් පාරේ ඉන්නවා වගේ නෙමෙයි. එයා මේ පැත්තට යනවා වගේ තමයි පේන්නේ. හරි. අන්න එක සාපේක්ෂ ප්‍රවේගය කියලා කියන්නේ. එතකොට කෙලින්ම මේ 3කින්ම තමයි යන්නේ. මොකද මෙයා 3කින් මේ පැත්තට යනවානේ. එතකොට මෙයා 100 3කින් මේ පැත්තට යනවා වගේ තමයි පේන්නේ. හරිද? දැන් මේ රතු පාට කාර් එක ගත්තට පස්සේ දැන් නිල් පාට කාර් එක මේ පැත්තට 3කින් යනවා. රතු පාට කාර් එක එයාගේ මූණට එනවා 5කින්. දැන් නිකම්ම හිතලා බලන්න. දැන් අපි බස් එකේ යද්දි පිටිපස්සෙන් එන වාහන දැන් වාහනයක යද්දි පිටිපස්සෙන් එන වාහන අපිට නිශ්චලයි වගේ පේන්නේ. ඒවා හිමින් යනවා වගේ අපිට පේන්නේ. නමුත් ඉස්සරහින් එන වාහන කොහමද? සිංගාල යනවනේ. ඒ කියන්නේ අපේ වේගෙත් එකට එකතු වෙනවා. ඒ කියන්නේ අපි 3කින් මෙහෙම ඉස්සරහට යද්දි මේ 5කින් මෙයා මේ පැත්තට එනවනේ. එතකොට 3 5 6 7 8 මෙයා මේක එයාට පේන්නේ 8කින් මෙයා මේ පැත්තට ගියා වගේ. ඇයි දැන් මෙයාත් මේ පැත්තට යනවනේ. මෙයාත් මේ පැත්තට යනවා. මෙයාත් මේ පැත්තට මූණට මූණ එද්දි දෙන්නගේ වේගය එකතු වෙලා යනවා වගේ තමයි පේන්නේ. හරි. ඇත්තටම මෙයා හැම යන්නේ නැහැ. මේ 100ට සාපේක්ෂව මෙයා යන්නේ 5කින්. 100ට සාපේක්ෂව මෙයාත් යන්නේ 3කින්. නමුත් මේ කාර් ඇතුළේ ඉන්න අයට පේන්නේ කාර් වල වේගය එහෙම නෙමෙයි. මෙයා 5කින් මේ කාර් එක පැත්තට යනවා. මෙයා රතු පාට කාර් එක පැත්තට 3කින් යනවා. ඒතර මේ 5 6 7 8කින් මේ නිල් පාට කාර් එක රතු පාට කාර් එක පැත්තට එනවා වගේ තමයි මේ රතු පාට කාර් එක ඇතුළේ ඉන්න එක්කෙනාට පේන්නේ. ඒ වගේම තමයි නිල් පාට කාර් එක ඇතුළේ ඉන්න එක්කෙනාට. එයාටත් පේන්නේ 8කින් එනවා වගේ. දෙකේම එකතුවක් එතන සිද්ධ වෙලා තියෙන්නේ. හරිද? එතකොට සාපේක්ෂ ප්‍රවේගයේදී වෙන්නේ අන්නේ විදිහට මම අර මෙතනත් පැහැදිලි කරේ ප්‍රවේග ගොඩක් වෙලාවට එකතු කිරීමක් හෝ අඩු කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මම කලින් කිව්වාගේ එකතුවකදී මේ එහෙම ඒකකයේ වෙනස් වීමක් වෙන්නේ නැහැ. තත්පරයකට මීටරම තමයි ඒකකය. ඒක නිසා LT ඍණ එක M කියන්නේ L length එකක් මීටර S කියන්නේ තත්පර කාලයක් T ඍණ එක ඉරයට හින්දා. ඒතර ඒකක මාන තියෙනවා. ඒ ප්‍රවේගයට එන ඒවාම තමයි වේගයට එන ඒවාම තමයි. හරිද? අනිත් කාරණේ තමයි දැන් මේ අපි මේ ගත්ත උදාහරණේ මේක ඒක රේඛීය වෙන දෙයක්. මෙයා යන පැත්තටම මේ රේඛාවෙම මෙයත් මේ පැත්තට එනවා. 100ත් ඒකෙම ඉන්නවා කියලා හිතමුකෝ. දැන් අපිට හිතන්න පුළුවන් කාට හරි නිල් පාට කාර් එක මෙහෙට ගියා නම්, මෙහෙම ගියා නම්, මෙහෙම ගියා නම්, මෙහෙම ගියා නම් කියලා. ඒ වගේ අවස්ථාවකදී කරන්න තියෙන්නේ ත්‍රිකෝණයක් ඇඳලා ඒ අපි දන්න ප්‍රවේග විශාලත්වය සහ දිශාවේ ත්‍රිකෝණයේ පාද වලින් නිරූපණය කළා
අදාළේ සමීකරණයටම ආදේශ කරන්න තියෙනවා. නමුත් දෛශිකාකලනයක් කරන්න තියෙන්නේ. දෛශිකාකලනයක් කළා ඒ සාපේක්ෂ ප්‍රවේගයට එන පාදයේ විශාලත්වය හොයලා ඒකේ දිශාව හොයලා එතකොට මේ ඒකක වලින්ම තමයි ඒකේ විශාලත්වය අපිට ගන්න වෙන්නේ. මොකද අනිත් පාද වලට අපි ඒ ආදේශ කරන්නේ මෙයා කියන්නේ. මෙයා කියන්න ආදේශ කරාම ඒ අපිට පිළිතුරට එන පාදෙත් මේ යුනිට් එකෙන්ම තමයි ඒකේ විශාලත්වයෙන් ඒ භෞතික රාශිය එන්නේ සාපේක්ෂ ප්‍රවේගය. ඒක නිසා සාපේක්ෂ ප්‍රවේගයේදී යුනිට් එක වෙනස් වෙන්නේ නැහැ. ප්‍රවේගයක්ම තමයි. තත්පරයකට මීටරම තමයි. හරි. ඒ කියන්නේ පිළිතුර ඒක නෙමෙයි. හරි. අපි ඊළඟ එකට යන් ධ්වනි ත්‍රිව්‍යතා මට්ටම sound intensity level. දැන් ධ්වනි ත්‍රිව්‍යතා මට්ටම කියලා කියන්නේ ධ්වනි ත්‍රිව්‍යතා මට්ටම L නම් L කියන්නේ 10 log 10 පාදයට i බෙදීම i not. මේක තමයි සමීකරණය. මේකේ ධ්වනි ත්‍රිව්‍යතා මට්ටම L ධ්වනි ත්‍රිව්‍යතාව වර්ග මීටරයට වොට් මේ i කියන එක i not ශ්‍රව්‍යතා දේහලීය මිනිස් කනට ශ්‍රවණය කළ හැකි අවම ධ්වනි ත්‍රිව්‍යතාව. එක වැඩි කිරීම 10/12 වොට් වර්ග මීටරයට. හරි. මේක තමයි මෙතනින් මේ L එකෙන් තමයි ධ්වනි ත්‍රිව්‍යතා මට්ටම represent වෙන්නේ. එතකොට මේකේ ඒකක හා මාන මොනවද? මාන ඒකක හා මාන තියනවද? හරි. දැන් මෙතනම ලියලා තියෙනවා මේ ඩෙසිබල් කියලා එකක්. ඔව්. දැන් මේ ඩෙසිබල් කියලා කියන්නේ අතින් දාගත් එකක්. ඒක නිකන් ඒක දාපු එකක් මිසක් අර අපි කලින් උදාහරණ වලදී කතා කරා වගේ කිලෝග්‍රෑම් මීටර තත්පර වලින් එහෙම මේකෙන් ව්‍යුත්පන්න වෙලා ඒකකයක් එන්නේ නැහැ. හරිද? ඒක නිසා මේකට ඒකක නැහැ කියන්න පුළුවන්. ඩෙසිබල් කියන්නේ මේ ඒක තියෙනවා ඒක පිටින් දාපු එකක්. يعني ඩෙසිබල් කියලා දාලා. නැතු අර අපි කලින් උදාහරණ වල ගත්තා වගේ සුළු කරලා ව්‍යුත්පන්න කරලා ගන්න බෑ. එහෙම එකක් මේකේ උප්පු කරලා පෙන්වන්න කියන්න බෑ. මොකද ඒකට හේතුව මෙතන ලඝු ප්‍රකාශනයක් තියෙනවා. හරි. දැන් මේකේ ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනි කොහොමද දැන් මෙතන i බෙදීම i not නේ තියෙන්නේ. i කියන්නේ මොකද්ද? ධ්වනි ත්‍රිව්‍යතාව වර්ග මීටරයට වොට්. ඒකකේ මොකද්ද? වර්ග මීටරයට වොට්. i not කියන්නේ මොකද්ද? ඒත් ධ්වනි ත්‍රිව්‍යතාවයක්. ඒක මිනිස් කනට ඇහෙන්න පුළුවන් අවම ඒ ධ්වනි ත්‍රිව්‍යතාවය. ශ්‍රව්‍යතා දේහලිය. ඉතින් ඒකත් වර්ග මීටරයට වොට් නේ. කොහොමද මේ වරහන් ඇතුලේ ඒක කැපිලා යනවා. කැපිලා යාම නිසා ඒකක එළියට එන්නේ නැහැ කියනවා නෙමෙයි. කොහොමත් මේ ලොග් ප්‍රකාශනයක වරහන් ඇතුළට ඒකක එන්න බෑ. දැන් උදාහරණයක් විදිහට මේ තියෙන හැම උදාහරණයක් log 10 පාදයට ci මීටර කියලා උදාහරණයක් අරගෙන තියෙනවා. දැන් ඒක දර්ශකාකාරයෙන් ලිව්වම දැන් මේ බලයක් නේ එතකොට. ඒ කියන්නේ 10 යම් බලයක් තියෙන්න ඕනි. ඒකෙන් ci මීටර කියන උත්තරේ එන්න ඕනි. හරිද? එතකොට x ට මොනාගේ ආදේශ කළොත්ද ci මීටර එන්නේ. දැන් x ට දෙක ආදේශ කළා 100 ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නේ ගන්න පුළුවන්. ඒත් මේ මීටර කියන යුනිට් එක එනවද? එහෙම යුනිට් එකක් ගන්න බෑ. නේද? ඕගොල්ලන්ට මම කියන්න අභියෝගයක් දෙන්න මේ 10x වෙනි බලයේ x ට මොකක් හරි ආදේශ කළා 100 මීටර කියන එක ගන්න. එහෙම දර්ශකවල එහෙම එකක් නෑ. එහෙම යුනිට් එකක් ගන්න බෑ. එහෙම. ඒක කෙලිම 10 මෙතනට දෙක දාලා 100 ගන්නවා මිසක් මීටර කියලා එහෙම එකක් ගන්න බෑ. ඒක සරල දෙයක්. ඉතින් ඒක පැහැදිලි කරන්න අවශ්‍ය නෑ. නේද? ඉතින් ඒක නිසා මේ වරහන ඇතුළට යුනිට් එකක් එන්න බෑ. සංඛ්‍යාත්මක ගයක් තමයි එන්න ඕනි. තවත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ දෙයක් තමයි බලයකට ඒකක එන්නත් බෑ. දැන් 10 තුන්වෙනි බලය කියන්නේ 10 තුන් පාරක් මෙහෙම වැඩි කරන්න කියන එක. හරිද? ඒතකොට 10 එනවා. 10 5 මීටර වෙනි බලය කියන්නේ. එහෙම කවුරු යහුවොත් එහෙම අහන එක තේරුමක් නැහැ. මොකද දැන් මේ බලයකින් කියන්නේ ඒක ඒ වාර ගන්නට වැඩි කරන්න කියන එක. ඒතර 5 මීටර කියන්නේ එහෙම වාර ගන්නක් නෙමෙයි. ඒක යුනිට් එකක් එක්කෙන භෞතික රහස්‍යයක්. ඒක තේරුමක් නැහැ කුඩින් දාන එක. ඒක නිසා මේකට තේරුමක් නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ බලයකටත් ඒකක නැහැ. ලඝු ගණක එකක් ඇස්සේ තියෙන මේ වරහන ඇස්සේ තියෙන එකටත් ඒකකයක් එන්න බෑ. ඒක නිසාම තමයි මේගොල්ලෝ එහෙම එකක් කැපෙන විදිහට මේ i බෙදීම i not දාලා තියෙන්නේ. ඒක එක හේතුවක්. හරි. තව හේතු තියෙනවා. ඒකින්ද ඒකකයක් අර අපි කලින් කතා කරා වගේ කිලෝග්‍රෑම් මීටර තත්පර වලින් හැදිලා එන ඒකකයක් මේකට නැහැ. ඒක නිසා MLT වලින් මාන එන්නේ නැහැ. හරි කොහොමත් මෙතන එක කැපිලා යනවා. කැපිලා ගියත් නැතත් කොහොමත් ලඝු ප්‍රකාශනයක බලයක් එන්නේ. බලය 10න් වැඩි කරා කියලා කිසිම ඒකකයක් එන්නේ නැහැ. ඒකකයක් එහෙම සුළු කරලා කිලෝග්‍රෑම් මීටර තත්පර වලින් ගන්න බෑ. ඒක නිසා MLT වලින් මොකක්වත් මාන ප්‍රකාශනයක් දෙන්න බෑ. ඩෙසිබල් කියලා එකක් පිටින් දාගත් එකක් තියෙනවා. ඒක නිසා ඒකකයක් තියෙනවා ඩෙසිබල් මානයක් නැහැ. ඒක නිසා උත්තරේ ධ්වනි ත්‍රිව්‍යතා මට්ටම sound intensity level ඒක තමයි උත්තරේ. එතකොට ඒකකයක් ඇති නමුත් මානයක් නොමැති පහත සඳහන් භෞතික රාශිය කුමක්ද? ප්ලාන්ක් නියතයට ඒකක තියෙනවා මාන තියෙනවා. පෘෂ්ඨික ආතතියට ඒකක තියෙනවා මාන තියෙනවා. ශක්තියට ඒකක තියෙනවා මාන තියෙනවා.
සාපේක්ෂ ප්‍රවේගය ඒකක තියෙනවා මාන තියෙනවා ධ්වනි තීව්‍රතාව මට්ටමට ඩෙසිබල් කියලා එකකයක් දාගත් එකක් තියෙනවා මානයක් මාන MLT වලින් ප්‍රකාශ කරන්නේ නැහැ